හායි මගේ රත්තරන් යාළුවනේ ඔන්න අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ක්‍රාෆ්ට්මෑන් කියන ගේම් එකේ 4 වෙනි එපිසෝඩ් එක. හරි බං ඉතින් එලකිරි කියලා ගැම්මට වැඩේ පටන් ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න අද අපි නෙදර් පෝටල් එකක් හදන්න තමයි යන්නේ. තව දෙයක් මම කලින් එපිසෝඩ් එකේ ක්‍රියේටිව් දාලා තමයි ගෙදර ගොඩක් දේවල් කරේ. ඒකට හේතුව තමයි මම මේ එපිසෝඩ් සීරීස් එක ඉක්මනට නවත්තන්න තමයි ඉන්නේ. මම මේ කතාව ඔයාලට පස්සේ කියන්නම්. මෙන්න මේක පෙන්නන්නම්කෝ. මේක ඇවිල්ලා මචං දුට්ටු ගැමුණු රජුගේ කාලේ හදපු ලාවා පූල් එකක්. අම්මට සීරි හරිනේ අමාරුයි ඉතින්. හරියද? අවුලන්නේ කවුරුත් මොකද දැකන්නේ නැහැ. එහෙනම් එච්චරයි. හරි ඉතින් මම මොකද කියේ? මෙන්න මේ මං ගාව තියෙන ඔයාලට පේනවද දන්නේ ඩයමන්ඩ් පිකැක්ස් එකක්. ඒක මට හම්බුනේ ක්‍රියේටිව් දාලා නෙමෙයි. මං ගියා කේව් එකක් ඇතුළට. ඒක ඇතුළේ තිබිලා මට හම්බුණා මෙන්න මේ ලාවා දියැල. ඉතින් ඒක ඇතුළේ තිබිලා තමයි ඩයමන්ඩ් නම් හම්බුනේ. කොහොම හරි ඉතින් ඒක නම් ක්‍රියේටිව් නෙමෙයි. හරි ඔන්න ගැම්මට වතුර ටික දැම්මා. දැම්මා වගේම දැන් ඉතින් මේක අස් කරගන්නත් තිබේ. හරි අම්මට සිරි මෙන්න මෙතන පොඩි අවුලක්. ඒක සමතයකටපත් කරගන්නකන් ඉන්න පොඩ්ඩක්. හරි ඒක සමතයකටපත් කරගත්තා. හරි ඉතින් දැන් අපිට තියෙන්නේ මේ ඔක්සිඩියම් ටික මයින් කරගන්න. මම යාලට පොඩි දෙයක් පෙන්නන්නම්. අපි නිකම් පිකැක්ස් එකකින් මේවා කඩන්න ගියොත් දැක්කනේ ඒවා කැඩෙන්නේ නැහැ. ඒවා කඩන්න නම් අපිට අනිවාර්යෙන් ඩයමන්ඩ් පිකැක්ස් එකක් ඕනෙමයි. ඕනේ බා. මම කිව්වොත් ඕනෙමයි. හරි ඉතින් ගැම්මට දැන් වැඩේ කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ දේවල් ටික මයින් කරගන්නකම් මම ඔයාලට කියන්නම් ඇයි මම මේ සීරීස් එක නවත්තන්නේ කියලා. පළවෙනි හේතුව තමයි මම මේ සීරීස් ඉක්මනට නවත්තනවා. මොකද කිව්වොත් මම මේ channel එක ඇතුලේ හොරර් ගේම් දෙන්නේ. ඊළඟ කාරණේ තමයි මම තව channel එකක් හදලායි තියෙන්නේ. ඒක ගැන විස්තර මම ඉස්සරහට කියන්නම්. ඒ channel එකේ මම දිගට Minecraft තමයි දාන්නේ. ඒ channel එකේ link එහෙමත් ඉතින් මම ඉස්සරහට දෙන්නම් දැන් නෙමෙයි. කොහොම හරි ඉතින් අපි මුලින් මේ සීරීස් එක ඉක්මනට ඉවරයක් කරමු. ඊට පස්සේ අනිත් ගේම් ගහමු. ඒක තමයි ඉතින් කියන්නේ. අන්න ඉක්මනට ඉවර කරගන්න ඕනේ හේතුව හින්දා තමයි මම ක්‍රියේටිව් දැම්මේ. නැත්තම් එහෙම මේ මම ක්‍රියේටිව් දානවද බං? පිස්සුද? හරි ඉතින් අපිට ඔක්සිඩියම් 28ක් හම්බ වෙලා තියෙනවා. මම දැක්කේ 28යි. මේ තියෙන වගේ සුන්දර ගින්දර ගෙදර මම කලින් එපිසෝඩ් එකේ මගේ ගෙදර පෙන්නුවා. ඉතින් ඒක බලපු නැති කෙනෙක් ඉන්නවනම් ගිහිල්ලා බලලා එන්න. ඉතින් පල්ලෙහාට පැන ගන්න එක හරි. මෙන්න මෙතන තමයි අපේ නෙදර් පෝටල් එක හදන්නේ. මම මෙතන ඉස්සරහට පොඩ්ඩක් ලස්සනට හදලා ගන්නම් ඉතින්. හරි ඉතින් අඩෝ මොකක්ද දෙන්නේ? දැන් පරෝක් ගලවපන්කෝ. මේ කාපට් ටික වලින් අපිට ගලවන්නේ. මොකද මේවා උඩින් බ්ලොක් තියන්න බෑ. ඕවා නීති බා. එහෙම දුවට මේ කුරුල්ලෙක් කෑ ගහනවා චක් ගා. ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ. සමහර විට ඔයාලට ඇහෙන්නේ නැතුව ඇති මොකද මම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දාන්නේ ඉඳලා. එහෙනම් අපේ කලින් එපිසෝඩ් එක නම් මෙලොම වැඩන්නේ. ඒක බෑග්ග්‍රවුන්ඩ් මියුසික් තිබ්බෙත් නෑ කුරුල්ලෝ කෑ ගහන සද්දයි මහා කියලා වැඩන්නේ. ඉතින් මෙන්න මෙතනින් නෙදර් පෝටල් එක හදන්න පටන් ගමු. මම ඒක ටක් ගාලා හදන්න. ගොඩ. ඉතින් ඔයාලා මේ මං හදන විදියට හදන්න යන්න එපා. මොකද කිව්වොත් මේ ක්‍රමයෙන් හැදුවොත් හුඟක් දුරට ඔයාලට වැරදෙනවා. ඉතින් හරි විදියට නෙදර් පෝටල් එකක් හදනවා නම් ඔයාලා 5x5 සමතලත්‍රාකාර විදියට නෙදර් පෝටල් එකක් හදන්න. මං කිව්වා හරි ඇති 5x5. ඒ කියන්නේ උඩ අතටත් බ්ලොක් 5යි, හරස් අතටත් බ්ලොක් 5යි. කොහොමද ඉතින් සමචතුරස්‍රාකාර කිව්වම කොහෙ ගත්තත් ඉතින් ඒක සමාන වෙන්නේ බෑ. හරි ඉතින් දැන් ඉක්මනට ගිහිල්ලා ලයිටරේ හොයාගන්න ඕනේ මේක පත්තු කරන්න. මට ෂුවර් නෑ මේක වැඩ කරයිද කියලා. වැඩ කරයි නේද? සියවුලක් වෙනේ යන්නේ. ඕබම් මේ ලයිටරේ. මම මේකේ දැම්මේ. හරුනේ හේගියා. මේ වෙන්නේ බම් බාන්නේ. ඒකරේ කෙනෙක් නෑ හරියවා. ඒක අතට ගමු අපි. හරි ඉතින් ඔන්න සුබ මොහොතින් පත්තු කරන්න තමයි තියෙන්නේ දැම්මට.
Nah, ini patu kira 1, 2, 3. Aduh, itu isai bang. Aduh, itu isai di sini abang lagi ini. Ini bahan dala. Hari ini tuh nggak kita homat itu. Ini merin dua. Dua pan. Ini gini kan lo, watur dia. Iya, watur. Ini tuh sama dia ini. Hari itu memang video වලට කට් වුණා දකින්නද මම මේක ආපහු හදුවා මේ වහලක් හැදුනා හරි ඉතින් මම ආපහු හැදුවා මෙදල් පොට්ලේ ටිකක් පුස් කරලා දැන් නම් මචං බඩුපත් වෙන්න ඕනේ I think කිරි ගහට එන්න වගේ 3යි 2යි 1 ඔබන් පත්තු කරා හරි කොහමද පාටි ලස්සනයි කියන්න වචනනේ මේක පත්තු කරාට ඉතින් අද නම් අපි ලෙදර් වලට යන්නේ නැහැ. කඩුව මේ කැඩුවා නේද මම ගොනා වගේ. කාන්නේ බං ඕක පස්සේ හදාගන්න බැරි. හරි ඉතින් මං ඩයමන්ඩ් නාමර් වගේක් හදාගත්ත පොඩ්ඩක් ඉන්න වලට මං ඒ ටික ටක් ගාලා පෙන්නනවා. කොහෙද දැම්මද කියලා මතක නෑ බං. හොයන්න ඕනේ. ඔයාලා මට විනාඩියක් දෙන්න. ඉතින් මං ඒ ඩයමන්ඩ් නාමර් ටික හොයන අතරේ ඔයාලා ඔය පල්ලෙහෙන් තියෙන ලයික් බටන් එකට පින් ටිකක්වත් දාගෙන යන්න. මමනේ කියන්නේ ඒ ලයික් බටන් එක ඔබන්න මම කියන හින්දා බලන්න ඒත් එක්කමයි පල්ලෙහා තියෙන subscribe කියන බටන් එක ඔබලා තියාගන්න. හරි ඉතින් යාළුවනේ මේ තියන්නේ මගේ ඩයමන්ඩ් ආමර් ටික ඩයමන්ඩ් කඩේ තියෙන එක කතාව. කොහොමද ලස්සන? කොහොමද කොල්ලගේ හැන්සම් එක? කොහොමද? බලන්න කඩුවත් අතේ තියාගෙන ඉන්න ගන්නේ. අඩෝද මොකක්ද දීලා? ඒ නදියුනේ හරි දැන් ඔය ලස්සන බෙරිය තියෙති. පොඩ්ඩක් නම් එන්චාන්ටින් ටේබල් එකක් මේ හදන්නේ. හරි ඔන්න හැදුවා. ඔබත් අප්පර ගානේ හදපු හැටිනේ. අර කාපට් එක ගලවන්න ඕනේ කියලා මට උනේ කියහන්කෝ. දැන් ආපහු මේක මයින් කරන්න පාර. හරි. මම මේ එන්චාන්ටින් ටේබල් එක හැදුවට මම මේක වැඩ කරන විදිය දන්නේ නැහැ. ඉතින් මම මේ කරුණා කරලා කියන්නේ. ඔයාලා දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න. මේ එන්චාන්ටින් ටේබල් එක වැඩ කරන්නේ කොහොමද කියලා මේ වෙන මම දන්නේ කොහොමද මේක වැඩ කරන්නේ කියලා දන්න කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න කොහොමද මේක වැඩ කරන්නේ කියලා මම දන්නේ මොකද්ද මේක කරන්න තියෙන්නේ කොහොමද එන්චාන්ට් කරන්නේ හරි ඉතින් යාළුවනේ ඔන්න ඕක තමයි අද එපිසෝඩ් එක ඔන්න ඉතින් අපි සාර්ථක ලෙස නෙදර් පෝටල් එකකුත් හැදුවා ඉතින් අද වීඩියෝ එක ඉවර කරන්නත් වෙලාව හරි එහෙනම් ඉතින් තාමත් මේ වීඩියෝ ලයික් එකක් ගන්න නැත්නම් ලයික් එකක් දාන්න මතක ඇති channel එක subscribe කරන්න ඒ වගේම ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න ඒ වගේම මේ වීඩියෝ එක බලන්න ඔයාගේ හොඳම යාළුවට ඔයාගේ නරකම යාළුවට ඔයාගේ මෝඩම යාළුවට තව කාරෝ යාළුවෝ ඉන්නවනම් එයාලටත් බලන්න ෂෙයා පාරකුත් දාගෙන යන ගමන් එහෙනම් ඉතින් අදට මම මෙතනින් ඔයාලගෙන් සමුගන්නවා එහෙනම් මම තමයි ඔයාලගේ 0KSN. හැබැයි ඒ නම ටිකක් අතයි.